හායි ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මං හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා. මම මේ වීඩියෝ එකකින් අද ඔයාලට ගේන්නේ පින්නවල අලයනාථාගාරය බලන්න අපි ගියපු විදිහ ගැන. පෝය දවසේ අපේ ගෙදර හැමෝම නිවාඩුනේ. ඉතින් පෝයට නිවාඩුනේ. ඊට පස්සේ මල්ලි මායි තාත්තයි අපි ෆැමිලි ට්‍රිප් එකක් විදිහට කොහේ හරි යන්න තීරණය කළා. ඊට පස්සේ මුලින්ම කතා වුණේ රිදී විහාරය බලන්න යන්න. ඒ වුණාට අපිට වෙලාව මදි වෙන හින්දා අපි පින්නවල යන්න කතා වුණා. ඊට පස්සේ කොහොම හරි අපි පින්නවල යන්න බස් එකේ තමයි ගියේ. රඹුක්කන පාරේ ගිහිල්ලා රඹුක්කනට ගිහිල්ලා රඹුක්කනින් තමයි ආපහු පින්නවලට බස් එකක නැගලා ආවේ. ඔන්න දැන් අපි පින්නවල අලියානාථාගාරය ළඟට ආවා. පින්නවල පැත්තේ කට්ටිය එහෙම මේක බලනවා නම් අනිවාර්යෙන් ඔයා කමෙන්ට් එකක් දාන්න ඕනේ. මේ ඇතුළට පාර දිගේ ගිහින් තමයි අලිනාවන ස්ථානය බලන්න යන්න තියෙන්නේ. අපි ඉස්සරවම ගිහිල්ලා ඒ දෙකටම, ඒ කියන්නේ අලි ඉන්න තැනයි අලි නාවන තැනයි බලන්න දෙකටම ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් අපි දැන් යන් මේන් එන්ට්‍රන්ස් එක තියෙන තැනට. මේ තමයි පින්නවල අලියානාථාගාරේ මේන් එන්ට්‍රන්ස් එක. මෙතනින් ඇතුළට ගිහිල්ලා තමයි අපිට ටිකට් ගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි යමු ඇතුළට බලන්න. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. ඔයාලට පුළුවන් නම් ඉතින් පින්නවල ළඟ කොහේ හරි එහෙම ඉන්නවනම් අනිවාර්යෙන් මේක බලන්න යන්න. ඒකේ එතන ඇත්තටම ඉතින් මේ අලි අනාථ වෙච්ච අලිනේ බලාගන්නේ. එයාලා ලොකු දෙයක් කරන්නේ. ඉතින් ඒක බලන්න යන සංචාරකයෝ යනවා කියන එක ඒගොල්ලන්ට ලොකු දෙයක් වෙයි කියලා හිතනවා මම. තව ඔයාලට ඕන නම් එක එක විසිතුරු දේවල් අලි වගේ හදපු විසිතුරු භාණ්ඩ, පොඩි ළමයිට සෙල්ලම් බඩු, ඒ වගේ ගොඩක් දේවල් මේ වගේ මේ ඔය තිබුණේ කඩයක්, ඒ වගේ කඩවල විකුණන්න තියෙනවා. ඒවා ඉතින් හරි ලස්සන ස්ටැචුස්. ඒවා ඉතින් මතක සටහන් විදිහට තියාගන්න පුළුවන් ඕන කෙනෙක්ට අරගෙන. ඊට පස්සේ මෙන්න අපි ටිකට් එක ගත්තා. අපි 3 දෙනාටම මේ ගාන තමයි ගියේ. ඊට පස්සේ දැන් අපි යනවා අලි නාවන තැනට. ඉස්සරවම එතනින් කිව්වා මේ අලි නාවන තැනට ගිහින් බලලා එන්න කියලා. ඉතින් අපි දැන් එතෙන්ට යනවා. මේ පාර දිගේ තමයි අලිත් යන්නේ නාන්න. ඉතින් දැන් අපි යනවා ඉස්සරහට. ගිහින් බලමුකෝ කොහොමද තත්ත්වය කියලා. දැන් අපි ටිකට් එක මේ චෙක් කරන තැනට ආවා. බලන්න එයාලා එතන පොඩි අර මේ පංචරයකින් වගේ චූටි හිලක් විදලා ආපහු දුන්න ටිකට් එක. දැන් අපි ආපහු යමු ඉස්සරහට. ඔන්න දැන් අපි අලි නාවන තැනට ආවා. බලමුකෝ අලි කොහොමද නාන්නේ. ඉතින් එයාලා
බලන්නත් ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඔයාලට පේනවනේ. මම මේ කරන පළවෙනි vlog එක. මං YouTube channel එකක් කරා. ඒකේ දැන් ෂෝට් දාලා තියෙනවා 10ක් විතර. ඒ දාපු අතරේ තමයි මම මේ vlog එක කරන්න කියලා හිතුවේ. ඇත්තටම මට මේ ලොකු අත්දැකීමක් නෑ මේක ගැන. ඔයාලගේ හිතෙන දේ කමෙන්ට් කරගෙන යන්න. අඩුපාඩු ගොඩක් ඇති. ඒ දේවල් මට හදාගන්න ටික කාලයක් යයි. ඉතින් ඒ දේවල් තියෙන දේවල් හැමදේම ගැන මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. ඒ වගේම කියන්න ඕනේ මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා කැමතියි නම් අවුලක් නැහැ කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන ගමන්ම ලයික් එකකුත් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මෙයාලා හරිම ලස්සනයි, හරිම හොඳයි. ඇත්තටම මේ අර හෙන්ඩුවක් අතේ තියාගෙන ඉන්න අය ඉන්නවනේ. එයාලට මාර බයයි. අර ওই විදිහට අර අයිනට යනවා දැන් එයාලා. ඒ කියන්නේ අර කැලේට යන්න යනවා. එතකොට මෙහෙන් මේ අර හෙන්ඩුව අතේ තියාගෙන ඉන්න අංකල් කෙනෙක් හයියෙන් කෑ ගැහුවා. කෑ ගහලා ගියා. ඒගොල්ලෝ එතනම නතර වෙලා ආපහු හැරිලා එනවා මේ පැත්තට. ඉතින් ඒ තරම් මාර බයයිද එයාලා මාර විදිහට කියන දේ අහනවා. ඉතින් දැන් ආයේ ඒගොල්ලෝ හැරිලා ආපහු මේ පැත්තට එනවා. ඔයාලත් එහෙනම් ටිකක් බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. අපි දැන් එතන අලිනානව බලලා දැන් මෙතන අලියානාථාගාරය ඇතුළට යන්නේ. මේ තියෙන්නේ ඒක ගැන තියෙන සිතියම. මේකේ තියෙනවා ඉතින් විස්තර ඔක්කොම අලි ඉන්න තැන් ඒගොල්ලෝ දාලා තියෙන කූඩුවල එහෙම අර විස්තර ටික තියෙනවා. දැන් අපි මෙතනින් ඇතුළට යන්නේ.
මෙයාලම නම් දන්වැල් දාලා ගැට ගහලා මේ විදිහට කූඩු වලට දාලා කෑම දීලා තිබ්බා. මෙයාලන් නාන්න ගිහින් තිබ්බේ නෑ. ඇයි කියලා දන්නේ නෑ. අලි ගොඩාක් අඩු වෙන්න හේතුව එයාලා ගොඩක් අය නාන්න ගිහිල්ලානේ මේ වෙලාවේ. ඒකින්දා. දැන් අපි මෙතනින් එළියට යනවා. දැන් මේ ටික බලලා ඉවර වෙලා දැන් ආපහු යන්න තමයි මේ හදන්නේ. සංචාරකයෝ එහෙම ගොඩක් ඇවිල්ලා හිටියා. ඇත්තටම මෙතන බලන්න හොඳ තැනක්. පොඩි ළමයි එහෙම ගොඩක් ආසාවෙන් බලයි. පොඩි ළමයි එහෙම ඉන්නවා නම් එක්කරගෙන යන්න හොඳ තැනක් කියලා මං හිතනවා. දැන් අපි මෙතන එළියට ආවට පස්සේ අර නාන්න ගිහින් හිටියානේ අලි අපි ඉස්සෙල්ලා බලන්න ගියේ. ඒගොල්ලෝ ආපහු මේ අනාථාගාරය ඇතුළට එන විදිහ තමයි පේන්නේ. ඉස්සරෝම එන අය නම් පෝලිමට එනවා. පස්සේ එන කට්ටිය නම් එක ගොඩේ වගේ එන්නේ. බලන්නකෝ. දැන් අපි එයාලවත් බලලා මේ ආපහු යනවා පොඩ්ඩක් පල්ලෙහාට ඇවිදගෙන. හෙළබොජුන් එකක් තියෙනවානේ. ඒකට මොනවා හරි කන්න. අපි සත්තු අත්තට ගියේ නෑ පින්නවල. අලි අනාථාගාරය බලන්න විතරයි ගියේ අද. දැන් හෙළබොජුන් එකට ඇවිල්ලා අපි කන්න මොනවා හරි තෝරගන්න යන්නේ. කන්න නම් ගොඩාක් ಜಾති තිබ්බා. ඉතින් කැමති දේවල් කියලා කන්න තමයි යන්නේ. අපි තෝසෙයි තව මොනවා හරි දෙයක් ගත්තා. ඒකේ නම මන් දන්නේ නෑ හරියටම. මේ තියෙන තෝසේ රොටි වගේ දේවල් කීපයක් ගත්තා. ඒවා කාලා එහෙම ඉවර වෙලා ඒ එකක් අරගෙන සීනි දාලා දැන් කලවම් කරලා ප්ලේන් ටිකක් හදාගෙන ඒකත් බොන්න හදන්නේ. ඉතින් ඔහොම තමයි අද දවස අපේ ගෙවුනේ. මේ තියෙන ඉපැරණි ගම. ඒකටත් ටිකට් අරගෙන යන්න තියෙන. අපිට වෙලාව මදි වුණ හින්දා අපි ගියේ නෑ. ඊට පස්සේ ඉතින් දැන් ආපහු ගෙදර තමයි. ඉතින් දැන් ආපහු ගෙදර එන ගමන් ඉතින් මගේ vlog එක මෙතනින් මං ඉවර කරනවා. මම බලාපොරොත්තු වෙනවා තව එකක් මීටත් වැඩිය හොඳට කරන්න. ඉතින් ඔයාලා හැමෝගෙම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. හැමෝම කමෙන්ට් කරලා subscribe කරලා like එකක් අනිවාර්යෙන් දාලා තියන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. Bye. Love you guys.